Hi, welcome back to my YouTube channel. ඉතින් තායිලන්ඩ් වල ඉන්න අන්තිම දවසේ අපි ඩිසයිඩ් කරා බැංකොක් වල තියෙන shopping mall කීපයකට යන්න ඕන කියලා. ඉතින් අපි තායිලන්ඩ් වල තියෙන shopping mall කීපයක් තෝරගත්තා. ඉතින් පළවෙනියටම අපි යන්න හදන්නේ Central World. ඉතින් අපි ගිහින් බලමු Central World එකේ බඩු වල prices කොහොමද අපිට ගන්න පුළුවන්ද, කොයි වගේද කියලා බලමු. එන්න මාත් එක්ක. මේ තමයි බැංකොක් වල තියෙන Central World එක. ඉතින් බැංකොක් වල තියෙන ලොකු shopping mall එක තමයි Central World එක කියන්නේ. ඉතින් අපි ගිහින් බලමු Central World එකේ ඇතුළ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවද බැංකොක් කියන්නේ ඉතාම ජනකීර්ණ සහ වාහන තදුපත වලින් යුක්ත රටක් කියලා. කියන්නේ ඕනම රටක යන තමයි. හැබැයි බැංකොක් වල මම හිතන්නේ ලංකාවට වඩා ට්‍රැෆික් එකක් තියෙනවා. ඉතින් මේක තමයි Central World එකේ ඇතුළේ තියෙන අපි එලියෙන් ගත්ත බඩුවල prices එක බලද්දි ඉතින් Central World එකේ ඇතුලේ සාමාන්‍යයෙන් prices වැඩි. ඉතින් ඔයගොල්ලොන්ට බැංකොක් shopping ඇවිල්ලා shopping කරන්න පුළුවන් යම් තාක් දුරට මුදලක් ඔයගොල්ලෝ ගෙනාවත් ඉතින් Central World එකේනොත් ඔයගොල්ලෝ branded ඇඳුම් කීපයක් ගන්න පුළුවන්. ඉතින් ළඟදී launch වුණ Apple ලගේ 17 Pro ෆෝන් එක බලන්න යාළුවගේ shop එකකට අපි Central World එකේ තිබ්බ shop එකට ගියා. ඉතින් එතනට ගොඩක් කට්ටියක් ඇවිල්ලා ඉතින් ෆෝන් ගැන බල තමයි හිටියේ. ඉතින් අපි ගියේ ක්‍රිස්මස් එක ලඟ වෙන නිසා ඉතින් Central World එකේ ලොකු නතර ගහකුත් හදගෙන මම තමයි තිබුණේ. ඉතින් ඔයගොල්ලෝ මේ branded perfume collection එක බලන්න බලන්න branded ඇඳුම්, shoes, handbags මේ හැමදේම perfume සනම්මන ඔයගොල්ලෝ ගන්න පුළුවන් Central World එකේ. Central World එක බලලා ඊට පස්සේ අපි යන ඩිසයිඩ් කරගත්ත සියම් පැරග. ඒක විශේෂත්වය තමයි බැංකොක් වල ඕගොල්ලොන්ට වාහන පදභාරයස්සේ shopping කරන්න, එතකොට travel කරන්න මහන්සි වෙන්න ඕන නැහැ. ඕගොල්ලොන්ට ගුවන් පාලම් වලින් නිදහසේ ඕගොල්ලෝ ඕන තැනක යන්න පුළුවන් පහසුකම මේ බැංකොක් වල තියෙනවා. ඉතින් සියම් පැරගන් කියන්නේ Central World එකටත් වැඩිය එක්ස්පෙන්සිව් තියෙන shopping mall එකක්. ඉතින් බැංකොක් වල තියෙන හොඳම branded ඕගොල්ලන් collection ගන්න පුළුවන් හොඳම ගාන තමයි සියම් පැරගන් කියන්නේ. most expensive collection තමයි තියෙන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් branded ගන්න ඕන නම් collection එකක් ගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් සියම් පැරගන් එකෙන් shopping කරන්න. ඉතින් Central World එකේ වගේම සියම් පැරගන් එකනොත් ඔයගොල්ලන්ට perfume collection එක බලා ගන්න පුළුවන්. ටෙස්ට් කරලා ඔයගොල්ලන්ට කැමති price එකකට branded perfume collection එකක් බලා ගන්න පුළුවන්. පිස්සු හැදෙන perfume collection එකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් හිතා ගන්න බෑ මේ වගේ perfume පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා. ඒ තරමට මේ වගේ ගාණක් වැඩි. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්කමක් තියෙනවා. අනිවාර්යෙන් perfume එකක් ගන්න. විශේෂම දේ ඔයාට මේකේ ඇතුලේ කෑෂ් වලින් පේමන්ට් කරන්න බෑ.
ඒගොල්ලෝම වෙනම බැංකු පද්ධතියක් තියෙනවා. ඒකට ඕගොල්ලෝ සල්ලි ඩිපොසිට් කරලා කාඩ් එකක් ඕගොල්ලෝ ගන්න ඕනේ. ඒ කාඩ් එකෙන් තමයි ඕගොල්ලන්ට මේකේ පේමන්ට් කරන්න පුළුවන්. නැතුව කෑෂ් අතින් දීලා කෑෂ් වලින් පේමන්ට් කරන්න බෑ. ඉතින් මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා ඕගොල්ලොන්ට ගේම්ස් ප්ලේ කරන්න ඒරියා එකක්. ඉතින් ඕගොල්ලෝ ගේම්ස් ප්ලේ කරන්න කැමති කෙනෙක් නම් ඕගොල්ලෝ මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ටික බලලා යන්න පේනවා නේද බැංකොක් වල ට්‍රැෆික් එක. ඉතින් අපි යන දවස්වල හරිම ලස්සන නිසා අපි ඩිසයිඩ් කරා ෆෘට් ජූස් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මේවා තනිකර ඔරිජිනල් ෆෘට්ස් කියන්නේ දැන් අපේ නම් මොන හරි ෆ්ලේවර් එකක් දාලානේ හදන්නේ. හැබැයි මේකේ ෆෘට්ස් දාලාම තමයි මේගොල්ලෝ මේ ජූස් එක හදන්නේ. ඉතින් හරිම රහයි. සාමාන්‍යයෙන් බාත් 100ක් විතර යන ජූස් එකක් කියන්නේ ලංකාවේ මුදලින් 900ක් වගේ. හැබැයි ඕගොල්ලොන්ට එක්කෙනෙකුට සෑහෙන ප්‍රමාණයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ ලීටරයක් මිලිලීටර් 750ක් විතර කැපැසිටි එකකින් යුක්තව ඒ කප් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ තායිලන්ත වල අන්තිම දවස ගත කරේ. මගේ තායිලන්ත ට්‍රැවල් එකේ අනිත් බ්ලොග්ස් බලුවේ නැත්නම් මේ වීඩියෝ එකට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝස් ලින්ක් ටික තියෙනවා. අනිවාර්යෙන් ඒකත් ගිහින් බලන්න. ඉතින් යාළුවන්ට පෙන්න ෂෙයා කරන්න. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න.